හරි. දරුවනේ අපිට අද කතා කරන්න තියෙන්නේ බද්දක් පනවපුවාම ඒ බද්දේ බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යන්නේ කොහොමද කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා දැන් රාජ්‍ය නිෂ්පාදකයෝ මත බදු පනවපුවාම ඒ බද්දක බලපෑම අපි ප්‍රස්ථාර සටහනකින් දැක්වුවා, සමීකරණයකින් දැක්වුවා, ඒ ආශ්‍රිත ගණනය කිරීමක් කරා. එතකොට මෙතන දැන් අපිට ඊළඟට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ රාජ්‍ය මේ පනවන බද්දක බලපෑම එහෙම නැත්නම් බද්දක බදු බර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදිලා යන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා භාණ්ඩයකට බද්දක් පැනෙවුවට පස්සේ අනිවාර්යයෙන්ම භාණ්ඩේ සමතුලිත මිල වැඩි වෙනවා. සමතුලිත මිල අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදකයාට පෙර ලැබුණට වඩා මිල සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. එතකොට කොහොම හරි මෙතන තේරෙන්න ඕනේ මූලික දේ තමයි රාජ්‍ය නිෂ්පාදකයෝ මත බද්දක් පනවපුවාම ඒ බද්දේ බදු බර අනිවාර්යයෙන්ම නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර මොකද වෙන්නේ? බෙදිලා යනවා. එතනදී මේ රාජ්‍ය පනවන බද්දක බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යන එක තීරණය කරන සාධක දෙකක් තියෙනවා. රාජ්‍ය නිෂ්පාදකයා මත පනවන බද්දක බදු බර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදිලා යන ආකාරය තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩයට තියෙන ඉල්ලුම් නම්‍යතාවය. අනිත් එක තමයි භාණ්ඩයට පවතින සැපයුම් නම්‍යතාවය. එතකොට ඔන්න ඔය සාධක දෙක මත තමයි බද්දක බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යන්නේ. එතකොට මෙතන ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ මූලික දේ මෙච්චරයි. රාජ්‍ය නිෂ්පාදකයා මත බද්දක් පනවපුවාම ඒ බද්දේ බදු බර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර අනිවාර්යයෙන්ම බෙදිලා යනවා. එතනදී බද්දේ බදු බර නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යන ආකාරය තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එකක් භාණ්ඩය සඳහා පවතින ඉල්ලුම් නම්‍යතාවය. අනිත් එක තමයි භාණ්ඩය සඳහා පවතින සැපයුම් නම්‍යතාවය. එතනදී අපි බලමු මුලින්ම මෙන්න මේ ඉල්ලුම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ගන්නවා නම්‍ය ඉල්ලුමක් තියෙන අවස්ථාව. මුලින්ම අපි ගන්න මොන ඉල්ලුමක් තියෙන අවස්ථාවද? නම්‍ය ඉල්ලුමක් තියෙන අවස්ථාව. එතකොට නම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉල්ලුම් වක්‍රය අපි සාපේක්ෂව බෑවුම අඩු එකක් තමයි අනිවාර්යයෙන්ම අදින්නේ. ඉල්ලුම් වක්‍රයේ සාපේක්ෂව බෑවුම මොකද වෙලා තියෙන්නේ? අඩු. බෑවුම අඩු ඉල්ලුම් වක්‍රයක් තමයි ඇදිලා තියෙන්නේ. එතකොට එතනදී සැපයුම් වක්‍රය සාමාන්‍ය සරල රේඛාවක් විදිහට අපි අදිනවා. සාමාන්‍ය සැපයුම් වක්‍රයක්. ඒකේ මොකුත් වෙනසක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉල්ලුම් වක්‍රය නම්ය කියලා කියන්නේ අපි එතන බෑවුම අඩු එකක් තමයි ඇඳලා තියෙන්නේ. එතකොට මෙහෙම නම්‍ය ඉල්ලුමක් තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම පාරිභෝගිකයාට ඉල්ලුම සාපේක්ෂව මිල වෙනස් වෙනවාට වඩා වැඩි වේගයකින් වෙනස් කරන්න පුළුවන් කියන එකනේ නම්‍ය ඉල්ලුමක් කියලා කියන්නේ ඇත්තටම. ඒ කියන්නේ මිලෙහි ප්‍රතිශතක වෙනස් වීමට වඩා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම ඉහළ මට්ටමක තියෙනවා. සරලවම කියනවා නම් ඉතා පහසුවෙන් පාරිභෝගිකයාට ඉල්ලුම වෙනස් කරන්න පුළුවන්. ඒ වාගේ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරන්න වෙන්නේ කාටද කෙලින්ම නිෂ්පාදකයාට. නම්‍ය ඉල්ලුමක් තියෙනකොට වැඩි බදු බරක් දරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කාටද? නිෂ්පාදකයාට. ඒකට හේතුව තමයි මෙහෙම. මුලින් තිබ්බ සමතුලිත මිල P ප්‍රමාණය Q. නව සමතුලිත මිල P1 ප්‍රමාණය මොකද්ද? Q1. එතකොට මිල වැඩි වෙච්ච ප්‍රමාණය තමයි අපි කියන්නේ අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා දරන කොටස. මිල වැඩි වෙච්ච ප්‍රමාණය. මෙන්න මේ කොටස. හැබැයි මුලින් තිබ්බ සමතුලිත මිල P P2 තමයි දැන් නිෂ්පාදකයා ලබන්නේ.
ඒ කියන්නේ මිල අඩු වුණු කොටස තමයි නිෂ්පාදකයා දරන බදු කොටස බවට පත් වෙන්නේ. මිල වැඩි වෙච්ච කොටස පාරිභෝගිකයා දරන බදු කොටස. කලින් ලැබුණු මිල නිෂ්පාදකයාට දැන් අඩු වෙලා තියෙනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම නිෂ්පාදකයා දරන බදු කොටස. එතකොට මේකේ පැහැදිලිවම පේනවා අර පාරිභෝගිකයා දරන බදු කොටසට වඩා නිෂ්පාදකයා දරන බදු කොටස. ඒ කියන්නේ යට ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමක තියෙනවා. එතකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ මෙච්චරයි. නම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සරලවම කියනවා නම් පාරිභෝගිකයාට ඉතාම පහසුවෙන් ඉල්ලුම වෙනස් කරන්න පුළුවන්. ආන්ගේ පාරිභෝගිකයාට පහසුවෙන් ඉල්ලුම වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ වාගේ භාණ්ඩවල වැඩි බදු බරක් ගන්නවා. කවුද? නිෂ්පාදකයා. නිෂ්පාදකයා වැඩි බදු බරක් දානවා. එතකොට නම්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරන්නේ කවුද? නිෂ්පාදකයා. ඊළඟට අපි බලනවා අනම්‍ය ඉල්ලුම. අනම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ අපි ඉල්ලුම් වක්‍රය ඇඳලා දෙනවා බෑවම වැඩි එකක්. මෙන්න ඉල්ලුම් වක්‍රය බෑවම වැඩි එකක් විදිහට තමයි ඇඳලා තියෙන්නේ. බෑවම වැඩි. එතකොට මේ වාගේ වෙලාවට පැහැදිලිවම ඔයගොල්ලන්ට පේනවා මිල වැඩි වෙලා වැඩි. ඒ කියන්නේ බද්ධ හින්දා මිලේ ඉහළ යාම ගොඩක් වැඩි. එතකොට නිෂ්පාදකයා ලබන මිලේ ගොඩක් ලොකු අඩුවීමක් නැහැ. එතකොට අනම්‍ය ඉල්ලුමක් තියනවා කියන එකෙන් සරලවම අදහස් වෙන දේ තමයි පාරිභෝගිකයාට මේ වාගේ භාණ්ඩවල ඉල්ලුම ටිකක් වෙනස් කරන්න අමාරුයි කියන එක. සරලම අදහස තමයි පාරිභෝගිකයාට ඒ වාගේ භාණ්ඩවල ඉල්ලුම ටිකක් වෙනස් කරන්න අමාරුයි. ඒ කියන්නේ මිල වෙනස් වෙනවාට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. එතකොට සරලවම කියනවා නම් ඉල්ලුම් ප්‍රමාණය සාපේක්ෂව වෙනස් කරන්න අපහසුයි පාරිභෝගිකයාට. එහෙනම් ඒ වාගේ භාණ්ඩවල අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දාන්නේ කවුද? පාරිභෝගිකයා. අනම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මිලේ වැඩිවීම වැඩි බද්ධ හින්දා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරන්නේ කවුද? පාරිභෝගිකයා. ඒක හරි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව ගන්නවා අපි ඒකීය ඉල්ලුමක් තියෙන අවස්ථාව. ඒකීය ඉල්ලුමක් තියෙනකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක් හැඩයට ඉල්ලුම් වක්‍රය පිහිටනවා. එතන අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕන එක තමයි නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර සමානව තමයි බදු බර බෙදිලා යන්නේ. සමානව දෙන්න අතර සමානව මේ වෙලාවේ බදු බර බෙදිලා යනවා. එතකොට දැන් ඔන්න අපි කතා කර අවස්ථා තුනක්. නම්‍ය ඉල්ලුමක්. නම්‍ය ඉල්ලුමක් කියන එකෙන් සරලවම අදහස් වෙනවා නම් මේ දේ මතක තියාගත්ත නම් ඇති. ඉල්ලුම සාපේක්ෂව පාරිභෝගිකයට වෙනස් කරන්න පුළුවන් කියන එකනේ. ඒ කියන්නේ පහසුවෙන් ඉල්ලුම පාරිභෝගිකයට වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි නම්‍ය ඉල්ලුමක් කියන එකෙන් සරලවම අදහස් වෙන්නේ. එතකොට ඒ වාගේ වෙලාවට අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරන්නේ කවුද? නිෂ්පාදකයා. ඊළඟ අවස්ථාව අනම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාව. අනම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ ඉල්ලුම පාරිභෝගිකයට සාපේක්ෂව වෙනස් කරන්න අමාරුයි කියන එකනේ සරලම අදහස. ඉල්ලුම අනම්‍යයි කියලා කියන්නේ ඉල්ලුම සාපේක්ෂව පාරිභෝගිකයට වෙනස් කරන්න අමාරුයි වගේ අදහසක් තමයි එතනින් තියෙන්නේ. එතකොට එහෙම ඉල්ලුම වෙනස් කරන්න අමාරුයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරා ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කාටද එනවා? පාරිභෝගිකයාට. අනිත් පැත්තට ඒකීය ඉල්ලුම. ඒකීය ඉල්ලුමකදී අනිවාර්යයෙන්ම ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩයට යනවා ඉල්ලුම් වක්‍රය. එතනදී අනිවාර්යයෙන්ම නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බදු බර බෙදිලා යන්නේ කොහමද? සමානව බදු බර බෙදිලා යනවා. අනිත් එක පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රය. පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ මිල නොවෙනස්ව තියද්දී ඉල්ලුම් ප්‍රමාණය අසීමිතව වෙනස් වෙනවා. ඒ කියන්නේ මිල වෙනස් වෙන්නේ නැහැ. Pමයි. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අසීමිතව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එතනදී දැන් සැපයීම් වක්‍රයේ සාමාන්‍ය රේඛාවක් විදිහට ඇඳලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා මුලින් තිබ්බ සමතුලිතයි අලුත් සමතුලිත ප්‍රමාණය මේ. හැබැයි සමතුලිත මිලේ මෙතන වෙනසක් නැහැ. සමතුලිත මිලේ වෙනසක් නැති හින්දා අනිවාර්යයෙන්ම මේ වාගේ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට මුළු බදු බරම දරන්න වෙන්නේ කෙලින්ම කාටද? නිෂ්පාදකයාට. බෙන් අලුත් සැපයීම් ප්‍රමාණය පරණ සැපයීම් වක්‍රයේ ඡේදනය වෙනකන් ඇදපුවාම බෙන් මෙතෙන් අදාළව මිලක් එනවා. ආන්ගේ නිෂ්පාදකයා ලබන මිල පාරිභෝගිකයා ලබන ගෙවන මිලේ වෙනසක් නැහැ.
ඒකින්ද අනිවාර්යයෙන්ම මුළු බදු බරම මේ වෙලාවේ කවුද දරන්නේ? මුළු බදු බරම මේ වෙලාවේ දරන්නේ කවුද? නිෂ්පාදකයා. මුළු බදු බරම දරනවා කවුද? නිෂ්පාදකයා. ඒකෙම අනිත් පැත්ත මේක පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම මුලින් තිබ්බ සමතුලිත මිල මේ අලුත් සමතුලිත මිල ඉහළ යාමක් තියෙනවා. බද්ධ ප්‍රමාණයෙන් අනිවාර්යයෙන් මේ වෙලාවේ මිල ඉහළ යනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මුළු බදු බරම මේ වෙලාවේ දරන්න වෙනවා පාරිභෝගිකයා. පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. ඒ කියන්නේ ඉල්ලුම වෙනස් වෙන්නෙම නැහැ. මිල කීය වුණත් ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ නම් අනිවාර්යයෙන්ම මුළු බදු බරම දරා ගන්න සිද්ධ වෙන්නේ කාටද? පාරිභෝගිකයාට. එතකොට ඕම් ඔය අවස්ථා පහ තමයි ඉල්ලුම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන අවස්ථා පහ. ඉල්ලුම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන අවස්ථා පහ තමයි ඔය තියෙන්නේ. එකක් නම්‍ය ඉල්ලුම, අනම්‍ය ඉල්ලුම, ඒකීය ඉල්ලුම, පූර්ණ නම්‍ය ඉල්ලුම, අනිත් එක මොකද්ද? පූර්ණ අනම්‍ය ඉල්ලුම. එතකොට මෙච්චරයි ඔළුවේ තියෙන්න ඕනේ මූලික දේ. දැන් අපි දන්නවා රජයේ භාණ්ඩයක් මත බද්දක් පනවපුවාම ඒ බද්දේ බදු බර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර බෙදිලා යන ආකාරය තීරණය කරන සාධක දෙකක් තියෙනවා. මොනවද සාධක දෙක? එකක් භාණ්ඩයට තියෙන ඉල්ලුම් නම්‍යතාවය, අනිත් එක භාණ්ඩයට තියෙන සැපයුම් නම්‍යතාවය. එතකොට ඉල්ලුම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන ආකාරය තමයි මේ කිව්වේ. නම්‍ය ඉල්ලුමක් තියෙනකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ ඉල්ලුම නම්‍ය ඉල්ලුමක් තියනවා කියලා කියන්නේ ඉල්ලුම පාරිභෝගිකයට ඉතා පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. ඉල්ලුම පාරිභෝගිකයා පහසුවෙන් වෙනස් කරනවා කියලා කියන්නේ ඒ වාගේ භාණ්ඩවල වැඩි බදු බරක් දරන්නේ කවුද? නිෂ්පාදකයා. නම්‍ය ඉල්ලුමක් තියෙනකොට එතකොට වැඩි බදු බරක් දරන්නේ කවුද? නිෂ්පාදකයා. අනම්‍ය ඉල්ලුමක් තියනවා කියන එකේ සරල අදහස තමයි පාරිභෝගිකයට ඉල්ලුම සාපේක්ෂව වෙනස් කරන්න අමාරුයි. ආන්ගේ ඉල්ලුම යාට සාපේක්ෂව වෙනස් කරන්න අමාරු හින්දා අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරන්න වෙන්නේ නම් කාඩ් කෙලින්ම පාරිභෝගිකයාට. එහෙනම් අනිවාර්යයෙන්ම අනම්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවට වැඩි බදු බරක් දරන්නේ කවුද? පාරිභෝගිකයා. එතකොට ඒකීය ඉල්ලුමක් තියෙනකොට නිෂ්පාදකයයි පාරිභෝගිකයා අතර මොකද වෙන්නේ? බදු බර සමානව බෙදිලා යනවා. ඒකීය ඉල්ලුමක් තියෙනකොට නිෂ්පාදකයයි පාරිභෝගිකයා අතර මොකද වෙන්නේ? සමානව බදු බර බෙදිලා යනවා. පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම මිල වෙනස් වුන් නැතත් ඉල්ලුම් ප්‍රමාණය අසීමිතව වෙනස් වෙනවා කියන එකනේ අපි කියන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුම කියලා. එතකොට පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම බද්දක් ගහපුවාම සමතුලිත මිලේ වෙනසක් නැහැ. සමතුලිත මිලේ වෙනසක් නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඇඳලා බලපුවාම මුළු බදු බරම මේ වෙලාවට දරා ගන්න වෙන්නේ කාටද? නිෂ්පාදකයාට. අනිවාර්යයෙන්ම දරුවාගේ ඔළුවේ තියෙන ඕන පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට බද්දක් ගැහුවා කියලා සමතුලිත මිල වෙනස් වෙනවද? සමතුලිත මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මුළු බදු බරම මේ වෙලාවේ දරා ගන්න වෙන්නේ කාටද? කෙලින්ම නිෂ්පාදකයාට. මුළු බදු බරම මේ වෙලාවේ දරනවා නිෂ්පාදකයා. අනිත් එක පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනවා. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන ඕන දේ තමයි බද්ධ ප්‍රමාණයෙන්ම මිල ඉහළ යනවා. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා කියන්නේ ඉල්ලුම පාරිභෝගිකයට වෙනස් කරන්න බෑ කියන එක. ඉල්ලුම කොහොමවත්ම වෙනස් වෙන්නේ නැහැ. මිල කීයයි කිව්වත් ගන්න වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම බද්ධ ප්‍රමාණයෙන්ම මිල මොකද වෙලා තියෙන්නේ? ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මුළු බදු බරම කෙලින්ම දරනවා කවුද? පාරිභෝගිකයා. ඕම් ඔය ටික තමයි අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ. එහෙනම් මෙච්චරයි. නම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරන්නේ කවුද? නිෂ්පාදකයා. අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට වැඩි බදු බරක් දරන්නේ කවුද? පාරිභෝගිකයා. ඒකීය ඉල්ලුමක් තියෙනකොට බදු බර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර සමානව බෙදිලා යනවා. පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙනකොට අනිවාර්යයෙන්ම සම්පූර්ණ බදු බරම දරන්නේ කවුද? නිෂ්පාදකයා. අනිත් පැත්තට පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට සම්පූර්ණ බදු බර දරා ගන්න වෙන්නේ පාරිභෝගිකයාට. එතකොට මෙතන අනිවාර්යයෙන්ම කටපාඩම් කරන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට. අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ නම්‍ය අනම්‍ය ඒකීය කියපුවාම ඒ අදාළ ඉල්ලුම් වක්‍රය ඇඳලා බද්ද ගහපුවාම බදු බර බෙදිලා යන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඇඳලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මිල ඉල්ලුම් නම්‍යතාවයට අනුව බද්දක බදු බර බෙදිලා යන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ සැපයුම් නම්‍යතාවයට අනුව
බදු බර බෙදිලා යන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම ඊළඟට බලන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟට සැපෙම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන්නේ කොහොමද කියන එක. හරි. අපි ඉල්ලුම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන ආකාරය කලින් කතා කරා. දැන් අපි කතා කරන්නේ සැපෙම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන ආකාරය. එතකොට සැපෙම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන ආකාරය ගැන කතා කරනකොට මුලින්ම අපි නම්‍ය සැපෙමක් තියෙනකොට බලනවා. නම්‍ය සැපෙමක් කියන එකෙන් මුලින්ම සරලවම අදහස් වෙන දේ තමයි නිෂ්පාදකයාට සැපෙම පහසුවෙන් හැඩගස්ස ගන්න පුළුවන්. නම්‍ය. ඒ කියන්නේ මිල වෙනස් වෙනවාට වඩා වැඩි වේගයකින් සැපෙම් ප්‍රමාණය වෙනස් වෙනවා. වෙනත් විදිහකට කියනවා නම් නිෂ්පාදකයාට පහසුවෙන් සැපෙම Tamanට අවශ්‍ය පරිදි හැඩගස්ස ගන්න පුළුවන්. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අපි දන්නවා සැපෙම වක්‍රය තියෙන්නේ ඍණ අන්තක්ඛණ්ඩයක් සහිතව තමයි සැපෙම වක්‍රය පිහිටන්නේ. එතකොට ඒ වාගේ සැපෙම වක්‍රයක් ඇදලා බලපුවාම ඕගොල්ලන්ට පේනවා අනිවාර්යයෙන්ම සමතුලිත මිල බද්ධින්ද මොකද වෙලා තියෙන්නේ? ගොඩක් වැඩියෙන් ඉහළ ගිහිල්ලා. සමතුලිත මිල වැඩියෙන් ඉහළ ගිහිල්ලා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් මේ වෙලාවේ දරන්න වෙන්නේ කාටද? පාරිභෝගිකයට. එතකොට අනිවාර්යයෙන්ම නම්‍ය සැපෙමක් තියෙන වෙලාවට නිෂ්පාදකයාට පහසුවෙන් සැපෙම හැඩගස්ස ගන්න පුළුවන් බද්ද ගැහුවට ඒකින්ද අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් මේ වෙලාවේ දරනවා කවුද? පාරිභෝගිකයා. අනිත් එක තමයි අනම්‍ය සැපෙම. අනම්‍ය සැපෙම. මේ කියන්නේ සැපෙම පහසුවෙන් හැඩගස්ස ගන්න අමාරුයි නිෂ්පාදකයාට. ඒ කියන්නේ මිල වෙනස් වෙනවාට වඩා අඩු වේගයකින් තමයි අනිවාර්යයෙන්ම සැපෙම ප්‍රමාණය වෙනස් වෙන්නේ. සැපෙම ලේසියකට වෙනස් කරන්න බෑ කියන දේ. එතකොට ඒ වෙලාවට එනං අනිවාර්යයෙන්ම නිෂ්පාදකයාට ලබන මිල සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා බද්ද ඇඳලා බලපුවාම. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ වෙලාවේ වැඩි බදු බරක් දරන්න කෙලින්ම කවුද? නිෂ්පාදකයා. ඒවා අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ දරුවාගේ කියපුවාම අදාළ සැපෙම් වක්‍රය යන්නේ කොහොමද කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඒව ඇඳලා බලපුවාම වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න නම්‍ය සැපෙමක් තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම සැපෙම පහසුවෙන් හැඩගස්ස ගන්න පුළුවන් නිෂ්පාදකයාට. ඒකින්ද අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් දරුවේ කවුද? පාරිභෝගිකයා. අනිත් පැත්තට අනම්‍ය සැපෙමක් කියලා කියන්නේ සැපෙම සාපේක්ෂව වෙනස් කරන්න අමාරුයි කියන එක. ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම ධන අන්තක්ඛණ්ඩයක් සහිතව තමයි සැපෙම වක්‍ර පිහිටන්නේ. එතකොට අනිවාර්යයෙන්ම නිෂ්පාදකයාට ලැබෙන මිල ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් මේ වෙලාවේ දරන්නේ කවුද? කෙලින්ම නිෂ්පාදකයා. ඊට පස්සේ ඒකීය සැපෙමක් තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම ඒකීය ඉල්ලුමේදී වගේම තමයි කෙලින්ම බදු බර දෙන්න අතරම සමානව බෙදිලා යනවා. අනිවාර්යයෙන් බදු බර මොකද වෙන්නේ? සමානව බෙදිලා යනවා. ඊට පස්සේ පූර්ණ නම්‍ය සැපෙමක් තියෙන වෙලාව. පූර්ණ නම්‍ය සැපෙමක් තියනවා කියලා කියන්නේ මිල වෙනස්ුන් නැතත් සැපෙම ප්‍රමාණය අසීමිතව වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණක්ෂයට සමාන්තර රේඛාවක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ වෙලාවේ වැදගත් අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ දේ තමයි බද්ධ ප්‍රමාණයෙන්ම මිල මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. බද්ධ ප්‍රමාණයෙන්ම මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? මිල වැඩි වෙලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මුළු බදු බරම දරා ගන්න වෙනවා මේ වෙලාවේ කාටද? පාරිභෝගිකයාට. එතකොට පූර්ණ නම්‍ය සැපෙමක් තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රමාණක්ෂයට සමාන්තර රේඛාවක් විදිහට තමයි සැපෙම වක්‍රය යන්නේ. අනිවාර්යෙන් මේ වාගේ භාණ්ඩයකට බද්දක් ගැහුවොත් එහෙම බද්ධ ප්‍රමාණයෙන්ම මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. බද්ධ ප්‍රමාණයෙන්ම මිල වැඩි වුණා කියලා කියන්නේ මුළු බදු බරම අනිවාර්යයෙන්ම දරා ගන්න වෙන්නේ කාටද? මුළු බදු බරම දරා ගන්න වෙන්නේ පාරිභෝගිකයාට. මොකද බද්ධ ප්‍රමාණයෙන්ම මිල වැඩි කරනවා අනිවාර්යෙන් මේ වාගේ භාණ්ඩවල. එතකොට මුළු බදු බරම දරා ගන්න වෙනවා කාටද? පාරිභෝගිකයාට. අනිත් පැත්තට අවසාන එක පූර්ණ අනම්‍ය සැපෙමක් තියෙනකොට. ඒ කියන්නේ මිල කීය වුණත් සැපෙම වෙනස් කරන්න බෑ. පූර්ණ අනම්‍යයි කියලා කියන්නේ මිල කීයයි කිව්වත් සැපෙම වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ
බද්ද ගහපුවාම සැපීමේ කිසිදු වෙනසක් නැහැ. සැපීම වක්‍රය අර විදියම තමයි. බද්දු ගැහුවත් සාන ආධාර දුන්නත් මොනවා කෙරුවත් සැපීම වක්‍රය ඒ තියෙන විදියමයි. එතකොට අනිවාර්යයෙන්ම සමතුලිත මිලේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අනිත් පැත්තට මුළු බදු බරම නිෂ්පාදකයට දරා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ වෙලාවේ මුළු බදු බරම දරනවා කවුද? නිෂ්පාදකයා. එතකොට ඕම් ඔය ටික තමයි සැපෙම් නම්‍යතාවයට අනුව බදු බර බෙදිලා යන ආකාරය. එතකොට මුලින්ම නම්‍ය සැපෙමක් තියෙන වෙලාවේ නම්‍ය සැපෙමක් තියෙන වෙලාවේ පැහැදිලිවම පේනවා සමතුලිත මිල ගොඩක් වැඩි වෙලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් වැඩි බදු බරක් දරන්න වෙන්නේ කවුද? අපි කිව්වා පාරිභෝගිකයා. අනිත් පැත්තට අනම්‍ය සැපෙමක් කියලා කියන්නේ සැපෙම පහසුවෙන් හැඩගස්ස ගන්න නිෂ්පාදකයාට අමාරුයි කියන එක අනම්‍යයි වෙනස් කරන්න අමාරුයි කියන එක. ඒ වෙලාවේ නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදකයාට ලැබෙන මිල ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වැඩි බදු බරක් මේ වෙලාවේ දරා ගන්නවා කවුද? නිෂ්පාදකයා. ඒකීය සැපීමක් තියෙනකොට කිසි ගැටලුවක් නැහැ. නිෂ්පාදකයයි පාරිභෝගිකයා අතර මොකද වෙන්නේ? සමානව බදු බර බෙදිලා යනවා. පූර්ණ නම්‍ය සැපීමක් තියෙනකොට බද්ධ ප්‍රමාණයෙන්ම මිල වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මුළු බදු බරම දරනවා කවුද? පාරිභෝගිකයා. අනිත් පැත්තට පූර්ණ අනම්‍ය සැපීමක් තියනවා කියලා කියන්නේ මිල කීය වුණත් සැපීම වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒ වෙලාවේ සමතුලිත මිලේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ බද්ද ගැහුවා කියලා. සමතුලිත මිල වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මුළු බදු බරම අනිවාර්යයෙන්ම දරා ගන්න වෙන්නේ නිෂ්පාදකයාට. එතකොට ඔන්න ඔය කතන්දරේ තමයි අපිට බද්දක බදු බර බෙදිලා යන ආකාරය ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට දරුවාගේ ඔළුවේ තියෙන්න ඕනේ බද්දක බදු බර බෙදිලා යන ආකාරය තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩයට තියෙන ඉල්ලුම් නම්‍යතාවය. අනිත් එක තමයි භාණ්ඩයට තියෙන සැපයුම් නම්‍යතාවය. එතකොට අන්නේ ඉල්ලුම් නම්‍යතාවයට අනුව ඉල්ලුම් වක්‍ර ඇඳලා බලලා බදු බර බෙදිලා යන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම දරුවාට තේරුම් ගින් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සැපයුම් නම්‍යතාවයට අනුව අදාළ සැපයුම් වක්‍ර ඇඳලා සැපයුම් නම්‍යතාවයට අනුව බදු බර බෙදලා ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ කෙලින්ම අදාළ නම්‍යතාවය කියපුවාම ඊට අදාළව ඉල්ලුම් හෝ සැපයුම් වක්‍රය ඇඳලා බලලා අනිවාර්යයෙන්ම කවුද වැඩි බදු බරක් දරන්නේ කවුද අඩු බදු බරක් දරන්නේ කියන එක ඇඳලා බලන්න තමයි තියෙන්නේ. එතකොට ඕම් ඔය කතන්දරේ තමයි බද්දක බදු බර බෙදිලා යන ආකාරය ගැන අපිට කතා කරන්න තියෙන්නේ.